අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ how technology and distance as a comparative advantage source. First we talk about technology as a comparative advantage source. එතකොට technological changes occur at different rates across nation, affecting comparative advantage and trade pattern. Technological advantages are often temporary, meaning a country can lose its comparative advantage as its technological diffuses. එතකොට අපේ මේ technological advancement එක ගත්තොත් එහෙම తాවකාලික දෙයක්. ඒ technology එක අර update වෙන්න යන්න ඒ technology එක යල්පැන යනවා. ඒ යල්පැන යාමත් එක්කලම ඒ රටේ තියෙන අර comparative advantage එක නැති වෙනවා කියන එක තමයි මම අර කිව්ව වාක්‍යයේ තිබ්බේ. හරිද? එතකොට මම ওই බෝඩ් එකේ ඇඳලා තියෙනවා technology as a comparative advantage source. ඊට පස්සේ comparative advantage technological comparative advantage is temporary. එතකොට අපි මේ technology එක comparative advantage එකේ source එකක් කියලා පෙන්වන්න වගේම අර technology එක temporary comparative advantage එකක් ගෙනවා කියන එක පෙන්වන්න තමයි අපි මේ international product life cycle කියන theory එක use කරන්නේ. අපි මේ international product life cycle theory එකට යන්න කලින් මොකද්ද මේ cycle එක කියලා පෙන්වන්න බෑනේ. ඒක පෙන්වන්න තමයි මම ඔය දෙවනියට යටින් ඇඳලා තියෙන්නේ ගැලීම් සටහනක්. එතකොට ඒකේ ඕගොල්ලෝ බලන්න මේ cycle එක පටන් ගන්නෙ develop country innovate. ඒ කියන්නේ මොකද්ද? අපේ මොනවාද? සංවර්ධිත රටක් උදාහරණයක් ගන්න ඇමරිකාව. ඇමරිකාව මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. ඊළඟට එයා දැන් අපි ඒගොල්ලෝ ගත්තොත් එහෙම නිෂ්පාදනය කළා. ඊළඟට ඒගොල්ලෝ ඒවා මොනවාද? ඒගොල්ලෝගේ ඩොමස්ටික් කන්සම්ප්ෂන් එකට තමයි මේ මුලින්ම නිපදවන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මොනවද? එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් කරන්නේ කොහෙටද? තොකරි ඇඩ්වාන්ස් කන්ට්‍රි එකට. කියන්නේ ඒගොල්ලෝ වගේම අද ඇඩ්වාන්ස් කන්ට්‍රි එකට කියලා ගන්නතොත් එහෙම ජපානට කියලා හිතන්න. හරිද? ජපානට ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරනවා. ඊළඟට මේ ඇඩ්වාන්ස් කන්ට්‍රි එකයි හරිද? දැන් එක්ස්පෝර්ට් කරාන් පස්සේ ඇඩ්වාන්ස් කන්ට්‍රි එකත් මොකද කරන්නේ? අයියෝ ප්‍රොඩක්ට් එක අරගෙන ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරනවා නැත්නම් කොපි කරනවා. කොපි කරාන් පස්සේ මොකද වෙන්නේ? දැන් මේගොල්ලෝ සපයනවා මේගොල්ලෝ සපයනවා. හරිද? ඊට පස්සේ දැන් මේගොල්ලොන්ට ඇඩ්වාන්ස් කන්ට්‍රි එකේ තියෙන මොකද එක්ස්පෝර්ට් කෑල්ල අඩු වෙන එක නවත්ත ගන්න තමයි මේගොල්ලෝ මේ less developed country වලට මේවා මොනවද කරන්නේ? එක්ස්පෝර්ට් කරන්නේ. හරිද? ඊට පස්සේ මේ less developed country එකක් මොකද කරන්නේ? මේ production එක පටන් ගන්නවා. මේ less developed country එක production එක පටන් ගත්තාන් පස්සේ මේ developed country එක වගේම advanced country එකේ තියෙන මොකද export ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ හරිද මේක ඊළඟට තියෙනවා developed country out from the market. ඒ කියන්නේ මේ innovator නැත්නම් මේ product එක innovate කරන්න පටන් ගත්ත එක්කෙනා මොකද වෙන්නේ? අර production එක import කරන තත්ත්වයට පත් වෙන එක තමයි මේ cycle එකේදී වෙන්නේ. මම ඕක තව ටිකක් ඒක product life cycle එකේ stages ටික අරගෙන හොඳට පැහැදිලි කරලා දෙන්න. දැනට සරල අදහස මතක ගන්න. අන්තිමට මේ cycle එකේදී වෙන්නේ මේ innovate කරපු country එකම ආයි මොකෙන්ද? මෙන්න මේ less developed country එකෙන් මොනවද මේ product එක import කරන තත්ත්වයට පවා පත් වෙනවා. අන්න ඒක තමයි මොකද්ද මේ technology temporary කියලා කියන්නේ. එතකොට technology එක update වෙන්න මොකද වෙන්නේ? අර ඒකෙන් ගත්ත comparative advantage එක අර innovative country එකේ ඉඳලා මොනවද? other country එකකට යන්න පුළුවන් කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ. එහෙනම් අපි කතා කරමු මේ international product life cycle කියන එකේ stages අරගෙන කොහොමද මේක වෙන්නේ කියන දේ. අපි international product life cycle එක ගැන කතා කරොත් ඒකේ stages 6ක් තියෙනවා. ඒකේ ගත්තොත් එහෙම stage 0 ඉඳලා stage 5 වෙනකම් stage 6ක් තමයි තියෙන්නේ. stage 0 එක ගැන කතා කරොත් ඒක තමයි local innovation කියලා කියන්නේ. stage 1 එක තමයි overseas innovation කියලා කියන්නේ.
stage 2 එක තමයි maturity කියලා කියන්නේ. stage 3 එක තමයි world wide limitation කියලා කියන්නේ. stage 4 තමයි reversal කියන්නේ. stage 5 තමයි less development countries export නැත්නම් ඒකට කියනවා innovator import කියලා. sorry. එතකොට මෙන්න මේ එක එක ස්ටේජ් එක ගැන මම clearly අදහසක් දෙන්නම් පොඩ්ඩක් ඔළුවට දාගන්න. එතකොට මේ local innovation කියන ස්ටේජ් එකේ තමයි අර ඒ භාණ්ඩේ මුලින්ම නිෂ්පාදනය කරන්නේ. අන්න ඒ මුලින්ම නිෂ්පාදනය කිරීම තමයි මෙතන local innovation එකේදී වෙන්නේ. එතකොට මතක තියාගන්න high development country එකක් තමයි මේක produce කරන්න ආරම්භ කරන්න කියලා. හරිද? දෙවෙනි එක තමයි overseas innovation කියන එක. මේ overseas innovation කියලා කියන්නේ දැන් මේ innovate කරපු country එක තියෙනවනේ. ඒගොල්ලොන්ගේ මොකද්ද? market එක වගේම නැත්තම් ඒගොල්ලෝ sales වගේම revenue එක වැඩි කරගන්න ඕන නිසා දැන් මොකටද? domestic market එකේ ඉන්නේ නැතුවම මොකටද? export කරන්න පටන් ගන්නවා මේ overseas innovation එකේදී. ඒකෙදී ඒගොල්ලෝ මුලින්ම මේක export කරන්නේ ඒගොල්ලොන්ගේ වගේම income level එකක් තියෙන countries වලට. පස්සේ less development countries වලටත් ඒගොල්ලෝ export කරනවා. මේ maturity period එකේදී කියන්නේ දැන් මේගොල්ලොන්ගේ ගත්තොත් එහෙම මේ export කරපු අර ඒගොල්ලොන්ගේ සමාන income level එක තියෙන country එක තියෙනවනේ. ඒකට අපි කියනවා other advancement country කියලා. එතකොට මේ other advancement country එකක් දැන් මේ maturity period එකේදී මොනවද? මේ product එක produce කරන්න පටන් ගන්නවා. හේතුව තමයි ඒ රටේ මොනවද? demand එක දැන් මේ product එකට වැඩි වෙලා. ඒ නිසා මේ රටේ ඉන්න producers දැන් මේ product එක copy කරලා produce කරන්න පටන් ගන්නවා. එතකොට මේ maturity stage එකේදී ගත්තොත් එහෙම මේ innovation country එකේ නැත්නම් innovator country එකේ ඒගොල්ලෝගේ export market එක ආරක්ෂා කරගන්න නැත්නම් protect කරගන්න ඒගොල්ලෝ මොනවද මේ කාගෙන්ද අර other development country එකේ export එක අඩු වෙනවනේ export demand එක අඩු වෙනවනේ අන්න ඒක වහ ගන්න මොකටද මෙන්න මේ less development countries වලට තවදුරටත් මේක export කරන්න පටන් ගන්නවා ඊළඟට world wide limitation කියන stage එක මේ world wide limitation කියන stage එකේ වෙන්නේ මොකද්ද දැන් අර other advanced country එක වගේම කවුද අර less development country එකක් දැන් ඔන්න මේක produce කරන්න පටන් ගන්නවා ඒ නිසා මොකද වෙන්නේ අර innovating country එකේ නැත්නම් innovator country එකේ මොකද්ද market share එක decline වෙනවා හේතුව තමයි දැන් මොකේද අර other development countries වගේම මොනවද other developed countries වගේම less development countries දැන් මේ product එක produce කරන්න පටන් ගන්නවා ඒ නිසා තමයි මොකක්ද වෙන්නේ අරගොල්ලෝගේ export එක demand එක decline වෙනවා වගේම limit වෙනවා ඒක තමයි මේ world wide limitation කියන stage එකේදී කතා කරන්නේ reversal මේ reversal කියන stage එකේදී වෙන්නේ හරිද මේ US එකේ නැත්නම් මේ කියන්නේ innovator country එකේ ගත්තොත් එහෙම innovator country එකේ තියෙන comparative advantage එක දැන් සම්පූර්ණයෙන්ම යාට නැති වෙලා යනවා. මේක ගත්තොත් එහෙම මෙයාගේ capital intensive product එකක් තමයි සිදු වෙන්නේ. මොකද අපි technological එකක් විනාද මෙයා innovate කරේ. ඒතර capital intensive product එකක් තමයි මෙච්චරලා සිදු වෙන්නේ. ඒ capital intensive product එක මෙන්න මේ reversal කියන stage එකේදී labor intensive බවට පත් වෙනවා. ඒ වගේම මොකද්ද? මේ less development country එක දැන් කාටද මේ stage එක අවසාන වෙනකොට less development country එක export කරන්න පටන් ගන්නවා මේ reversal කියන stage එක අවසාන වෙනකොට මේ less development country එකත් මොනවද කරන්නේ export කරන්න පටන් ගන්නවා එතකොට ගත්තොත් එහෙම අපේ other advanced country එක ගත්තොත් එහෙම මේ stage එකේදී කාටද less development country එකට වගේම local innovator target ටත් මේගොල්ලෝ export කරන්න පටන් ගන්නවා. හරිද? stage 5 එකේදී මේ less development country එක මොනවා කරන්න පටන් ගන්නවා? production එක සම්පූර්ණයෙන්ම shift වෙනවා මෙන්න මේගොල්ලොන්ට.
කාටද මේ less development country එකට. එතකොට මේ less development country එක දැන් මේ export market එක අල්ල ගන්නවා. හරිද? එතකොට කවුද? innovated වගේම අර other development country එක නැත්නම් other advanced country එකට මේ market එක නැති වෙලා යනවා. හරිද? ඔන්න ඕක තමයි මෙන්න මේකෙදි ගත්තොත් එහෙම කතා කරන stages 6. හරිද? මම එක stage එක අරගෙන ආයි පොඩි පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඒ වගේම මේකට අදාළ වගුවක් අඳිනවා ඒකම. එතකොට මේකේ බලන්න stage 0 එක local innovation එක. එතකොට මම ඒකේ ලියලා තිනවා highly developed innovate product. highly developed country එකක් තමයි මේ product එක innovate කරන්නේ. මොකද ඒගොල්ලොන්ගේ තියෙන technological advancement එක වගේම ඒගොල්ලෝගේ තියෙන customers ලගේ need එක නැත්නම් ඒගොල්ලෝගේ customers ලගේ මොකක් හරි අවශ්‍යතාවයක් පැන නැගිලා තියෙන යාගේ product එකකට. එතකොට මම highly developed country එකට ඉදිරියට ගත්තේ US කියන එක. එතකොට මුලින්ම වෙන්නේ US මොකද්ද? product එකක් launch කරනවා. මොකද ඒගොල්ලෝගේ domestic market එකට. මොනක තමයි local innovation කියන stage එකේදී අපි කතා කරන්නේ. එතකොට මේ stage එකේදී export වත් import වත් සිදු වෙන්නේ නැහැ. හරිද? ඊළඟට stage 1 එකට මම යනවා. stage 1 එකේ ගත්තොත් එහෙම තියෙන්නේ overseas innovation කියන එක. දැන් මේ domestic market එකට තමයි US product එකක් launch කරේ. දැන් ඒක මොකටද? ඔන්න ඒගොල්ලොන්ගේම income level එකට සමාන income level එකක් තියෙන country එකකට මේක export කරනවා. ඒකෙදි ගත්තොත් එහෙම මේක තමයි other advancement country කියලා මම ගන්නෙ ඒ Japan. හරිද? ඒ වගේම මේ stage එකේදී ගත්තොත් එහෙම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝගේ sales වගේම profit එක වැඩි කරගන්න මේ export සරහා. ඒක නිසා තමයි මම ලියලා තියෙන්නේ මේ US export increase කියලා. එතකොට මේ overseas innovation කියන stage එකේදී ඔන්න export එක මොනවද වෙන්නේ? export පටන් ගන්නවා. හරිද? වගේම පටන් අරගෙන export වැඩි වීගෙන යනවා. මොකද හේතුව දැන් Japan මේ product එක ගන්න නිසා. එතකොට stage 2 maturity කියන stage එක. මේ maturity කියන stage එකේදී මොනවද? දැන් Japan වල මේ product එක export කරාන් පස්සේ Japan එකේ ඉන්න කවුද? consumers ලා. Japan වල ඉන්න consumers ලාට තියෙන demand එක high වෙනවා. හරිද? එතකොට මේ export කරන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් දැන් ඒගොල්ලොන්ට මොනවද? ඕනේ වෙලා තියෙනවා. ඒ නිසා දැන් ජපාන් වල තියෙන කට්ටිය මේ ටෙක්නොලොජි එක කොපි කරලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් local market එකේ produce කරනවා. ඒක තමයි මම දීලා තියෙන්නේ. Japan also start local production කියලා. එතකොට මේ Japan local production එක කරායින් පස්සේ මොනවද? US වල export market එක මොකද වෙන්නේ? පොඩ්ඩක් අඩු වෙනවා. ඒ US වල export market එක අඩු වෙන නිසා US කරන්නේ මොකද? දැන් less development country වලටත් ඒගොල්ලෝ export කරන්න පටන් ගන්නවා. අර Japan වලින් අඩු වෙච්ච portion එක කව කරගන්නේ කොහෙන්ද? මේ less development countries වලට මොනවා කළාද? export කරලා. එතකොට මම less development country එක විදිහට ගත්තේ තායිවාන්. ඔන්න maturity stage එකේදී අපි කරන්නේ හැමතිස්සෙම innovatorගේ මොනවද? අර export market එක හෙල්ලෙන්නේ නැති වෙන්න තියාගන්න එක තමයි මෙතනදී වැඩිම කතා වෙන්නේ. එතකොට තව දෙයක් මතක තියාගන්න Japan වල local production එක start වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. Stage 3 එකේදී අපි කතා කරනවා world wide limitation එකක් සිදු වෙනවා කියලා. එතකොට මතක තියාගන්න මේ stage 3 එකේදී වෙන්නේ කාගෙද? innovating country එකේ නැත්නම් US වල export demand එක අඩු වෙලා Japan වල export demand එක වැඩි වෙන එක. ඒ කියන්නේ දැන් US ගත්තොත් එහෙම දැන් ඔන්න Japan මාකට් එක US ට අහිමි වුණා. ඒ වගේම දැන් Japanට පුළුවන් මේ US වලට වඩා හොඳට නැත්නම් ඊට වඩා අඩු cost එකකට මේ product එක produce කරන්න. ඒ නිසා මේ US එකේ මොනවද? US දැන් අර ඉස්සෙල්ලා අර මාකට් එක ස්ටේබල් කරගන්න ඕන නිසා LDCs වල නැත්නම් less development country වලට මේක export කරන්නේ. දැන් ඒ මාකට් එකත් කවුද? Japan අල්ල ගන්නවා. එහෙනම් US export demand එක අඩු වෙලා Japan වල තියෙන export demand එක දැන් මේ stage එකේදී වැඩි වෙනවා. ඒක තමයි අපි කියන්නේ මේකට limitation එකක් කියලා. මොකද US වල export demand එක අඩු වෙලා
ලිමිටේෂන් එකක් ඇති වෙන ඒගොල්ලෝගේ මාකට් එකේ ලිමිටේෂන් එකක් ඇති වෙනවා. කියන්නේ US එකේ ප්‍රොඩක්ට් එකට කැමති කට්ටිය විතරයි දැන් ඒක ගන්නෙ. හැමෝම ගන්නෙ නෑ ඒ ප්‍රොඩක්ට් එක. හරිද? ඊළඟට යනවා ස්ටේජ් 4 එකට. මේ ස්ටේජ් 4 එකේදී සිදු වෙනවා මොකද්ද? US මොකද්ද? මේ ඉනෝවේටිං කන්ට්‍රි එකට එයාගේ කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක අහිමි වෙනවා. ඒ කියන්නේ මං කිව්ව මතකද මුලින්ම මේ ටෙක්නොලොජි එක නිසා ඇතිවෙන කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක ඇවිල්ලා తాවකාලිකයි. අන්න ඒක සනාථ වෙනවා මේ රිවර්සල් කියන ස්ටේජ් එකේදී. මොකද US එක දැන් මෙච්චර වෙලා ප්‍රොඩක්ට් එක ප්‍රොඩියුස් කරේ කැපිටල් ඉන්ටෙන්සිව් විදියට. හැබැයි දැන් ඒක මොකද්ද? ලේබර් ඉන්ටෙන්සිව් ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙනවා. ඒක ගත්තොත් එහෙම මේ කාටද? less development country එකට advantage එකක්. හරිද? ඊට පස්සේ මේකේ ස්ටේජ් එකේදී මතක තියාගන්න මේ ජපාන් එක්ස්පෝර්ට් කරනවා කාටද? මේ innovating country එකට වගේම less development countries වලට. ඒ කියන්නේ USA වලටයි තායිවාන් වලටයි. මම තායිවාන් තමයි මෙතනදී less development country එක විදියට ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ රිවර්සල් කියන ස්ටේජ් එකේදී මේ less development countries එයාගේ මොනවද? ඩොමෙස්ටික් ඩිමාන්ඩ් එක වැඩි නිසා ඒගොල්ලොත් දැන් මේ ප්‍රොඩක්ට් එක ප්‍රොඩියුස් කරන්න පටන් ගන්නවා. එතකොට මේ ස්ටේජ් එක අවසාන හරියේදී වගේ කවුද? මෙන්න මේ less development countries උත් මේ ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නවා. ඒගොල්ලෝගේ ඩොමෙස්ටික් ප්‍රොඩක්ෂන් එක පටන් ගන්නවා මේ less development countries වලින්. හරිද? ඊට පස්සේ මේක කතා කරන අන්තිම ස්ටේජ් එක තමයි LDCs export. නැත්තම් මේකට කියනවා innovator import කියලා. නමේම තියෙනවා innovator import. හරිද? නැත්තම් less development countries export කියලා. හරිද? එතකොට තායිවාන් නැත්තම් මේ less development country එක මොකද්ද? මුළු global market එකේම ආධිපත්‍ය නැත්තම් whole production එක ඒගොල්ලෝ ලබා ගන්නවා. එතකොට තායිවාන් වල export වැඩි වෙනවා. US and Japan දැන් market එකකින් අයින් වෙලා ඒගොල්ලෝ මොකද පත් වෙන්නේ? ඒගොල්ලෝ මොනවද? importers බවට පත් වෙනවා. ඒ කියන්නේ තායිවාන් වලින් product එක ලබා ගන්න තත්ත්වයට පත් වෙනවා කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ stages පහ බලන්න. ඒකෙදි fourth stage එකේදී අපි prove කරනවා අර comparative advantage එක temporary එකක් කියලා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි stages පහ තියෙන්නේ. තවදුරටත් ඔයගොල්ලෝ දීලා තියෙන ලෙක්චර් ස්ලයිඩ් කියවන්න. ඒ වගේම මම ඊළඟට මේ සයිකල් එක මොනවද කරන්නේ? ප්‍රස්තාරයක් විදිහට අදලා පෙන්නනවා. එතකොට ඔයගොල්ලෝ මුලින්ම ඔළුවට මේ ස්ටේජස් පහ හොඳට දාගෙන ඒ ප්‍රස්තාරේ තියෙන හැඩේ අනුව ඒක මතක තියාගන්න. එතකොට බලන්න මේකේ දැන් මේ ස්ටේජස් පහම තියෙනවා. ස්ටේජස් පහක් තියෙනවා. ඒ වගේ ස්ටේජ් 6 ගත්තොත් ලෝකල් ඉනෝවේෂන්. මම කිව්වා ලෝකල් ඉනෝවේෂන් එකේදී එක්ස්පෝර්ට් එකක්වත් ඉම්පෝර්ට් එකක්වත් සිදු වෙන්නේ නැහැ. ඒක මේ වින්ඩෝ ස්ටේජ් එක. හරිද? එතකොට බලන්න මම කිව්වා වගේම ඕවර්සීස් ඉනෝවේෂන් එකකින් නම් බලන්න මේ එක්ස්පෝර්ට් මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන එක්ස්පෝර්ට්, මේ තුඩ තියෙන එක්ස්පෝර්ට්, යට තියෙන ඉම්පෝර්ට්. එක්ස්පෝර්ට් ඔන්න එන්න වැඩි වෙනවා මේ ෆස්ට් ස්ටේජ් එකේදී. ඒ වගේම මේ ජපාන් ඔන්න කියන්නේ other development country එකේ import තමයි මේ වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම බලන්න මේ ස්ටේජ් එක ෆයිනල් හරියදී වක්කත්තොත් එහෙම මොනවද? අර තායිවාන් කියන less development country එකත් ඔන්න import කරන්න පටන්ගෙන තියෙනවා. දැන් ස්ටේජ් 2 එකේ ගත්තොත් එහෙම බලන්න අර මම කිව්වා ජපාන් වල domestic production එක ඔන්න වෙලා තියෙනවා මේ. එන්න වැඩි වෙනවා. ඒ වගේම බලන්න මේගොල්ලෝගේ දැන් maturity. මෙන්න මේකෙන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ gap එක වහන්න මෙන්න මේකෙන් import වැඩි කරලා තියෙනවා. එතකොට බලන්න මේ ස්ටේජ් එක මොකද maturity stage එක කියන්නේ අන්න එකයි ඒකට. එතකොට බලන්න world wide stage එකේදී ගත්තොත් එහෙම world wide limitation stage එකේ ගත්තොත් එහෙම මොකද වෙලා තියෙන්නේ? අර innovating country එක නැත්නම් US වල මේ export ප්‍රමාණය දැන් ඉන්න අඩු වෙනවා. ඒ වගේම කාගේද? ජපාන් වලයි ඔන්න තායිවාන් වලත් එනවා මේ. ජපාන් වලයි තායිවාන් වලයි import ප්‍රමාණය අඩු වෙලා දැන් කවුද? ජපාන් export කරන තත්ත්වෙට පත් වෙලා තියෙනවා මේකෙදි. මේගොල්ලෝ import එක දැන් ඔන්න ඇවිල්ලා අඩු වෙලා දැන් වැඩි වෙන්න පටන් ගන්නවා. මම කියවනේ මේ. එතකොට fourth stage එක ගත්තොත් එහෙම fourth stage එකේදී මොකද?
කෙලින්ම මේගොල්ලොන්ගේ මොකද මේ එක්ස්පෝර්ට් එක අවම වෙලා වුණාර ඉම්පෝර්ට් කරන තත්ත්වයට පටන් අරගෙන තියෙනවා දැන් මේ ඊට පස්සේ තාමදුරටත් ප්‍රොඩක්ට් එකක් හැදෙනවා ඒකට ඉම්පෝර්ට් උත් කරනවා දැන් ඊට පස්සේ මොනවද වෙලා තියෙන්නේ මෙන්න මේ රිවර්සල් ස්ටේජ් එකේදී බලන්න මේ ජපාන් වල නැත්නම් අද ඇඩ්වාන්ස් කන්ට්‍රි එකේ මොනවද එක්ස්පෝර්ට් ප්‍රමාණය ඔන්න අඩු වෙන්න පටන් ගෙන තියෙනවා මම කිව්වා රිවර්සල් ස්ටේජ් එකේ එන්ඩ් එක වෙනකොට මේ තායිවාන් එයාගේ ඩොමස්ටික් ප්‍රොඩක්ෂන් එක කරන්න පටන් ගන්නවා මේ කාලෙදී ඒ වගේම මේ ස්ටේජ් එක අන්තිම වෙනකොට ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන්න පටන් ගෙන තියෙනවා ඒ නිසා තමයි මේ එක්ස්පෝර්ට් එක මෙහෙම ගිහිලා තියෙන්නේ ඔන්න අන්තිම ස්ටේජ් එකේදී බලන්න කාගේද US සම්පූර්ණයෙන් මොකද වෙලා තියෙන්නේ ඉම්පෝර්ටර් කෙනෙක් වෙලා ඒ වගේම ජපානුත් ඉම්පෝර්ටර් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා ඒ වගේම බලන්න තායිවාන් තනි මාකට් එක අල්ලගෙන තියෙනවා ඔන්න ඕක තමයි මේ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේදී අපි කතා කරන්නේ ස්ටේජස් පහ කොහොමද අර කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක ටෙක්නොලොජි එක හරහා ගන්න කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක මොකද්ද తాවකාලිකයි කියන එක තමයි මේ ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක මොකද්ද ඩිස්ටන්ස් වලින් ගන්නේ කොහොමද කියලා කියන්නේ ඩිස්ටන්ස් එකේ ඩිෆරන්ස් එක අනුව කොහොමද කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක තීරණය වෙන්නේ කියන එක අපි ඒකට කතා කරන්නේ ග්‍රැවිටි මොඩල් කියන එක හරිද මම ඒක ගැන ඊළඟට කියලා දෙන්නම් එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ග්‍රැවිටි මොඩල් කියන එක මේ ග්‍රැවිටි මොඩල් එක ගත්තොත් එහෙම නිව්ටන්ගේ අයිසැක් නිව්ටන්ගේ law of gravity කියන ඒ law of universal gravitation කියන තියරි එකට අනුව තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට මේ law of universal of gravity කියන එක ගත්තොත් එහෙම gravitation කියන එක ගත්තොත් එහෙම ඒකෙදී අපි කතා කරනවා the gravitational attraction between any two objects is proportional to the product of their masses and diminished with distance කියන එක. ඒ කියන්නේ ඒ ප්‍රොඩක්ට් එකේ මාස් එක වැඩි වෙන්න gravitational attraction එක වැඩි ඒ වගේම distance එක වැඩි වෙන්න gravitational attraction එක diminish වෙනවා කියන එක. කියන්නේ ගත්තොත් එහෙම distance එක වැඩි වෙන්න අපේ මොකද්ද gravitational attraction එක අඩු වෙනවා කියන එක තමයි ඒකේ කතා කරලා තියෙන්නේ. අන්න ඒ තියරි එකම මේ ජෝන් ටිම්බර්ග් කියන economics use කරලා තියෙනවා අපේ මේ international trade වල තියෙන gravity model එකට ඒ විදියටම. එතකොට ඒ සූත්‍රය තමයි ඔය තියෙන්නේ Tij equal a into bracket open කරලා අපිට දාන්න පුළුවන් ඕනනම් yi into yj divide by dij. හරිද? එතකොට මම ඒ equation එක විස්තර කරලා තියෙනවා එහා පැත්තේ. එතකොට Tij කියලා කියන්නේ අපේ ට්‍රේඩ් එකේ වොලියුම් එක. මේ කන්ට්‍රි දෙක අතර තියෙන ට්‍රේඩ් එකේ වොලියුම් එක. කොච්චර ප්‍රමාණයකින් මේ කන්ට්‍රි දෙක අතර ට්‍රේඩ් එකක් සිදු වෙනවද කියන එක. එතකොට ඒ කියලා කියන්නේ කොන්ස්ටන්ට් ටර්ම් එකක්. ඒක ගත්තොත් එහෙම අපිට සාමාන්‍යයෙන් ගාණක් හදන්න දුන්නොත් ඒ කොන්ස්ටන්ට් ටර්ම් එක දෙනවා. ඊළඟට ගත්තොත් එහෙම අපිට කතා කරනවා yi හා yj yi and yj කියලා හඳුන්වන්නේ මෙතනදී ඒ කන්ට්‍රි වල තියෙන ඉන්කම් ලෙවල් එක නැත්තම් GDP එක. ඊට පස්සේ dij කියලා කියන්නේ ඒ කන්ට්‍රි දෙක අතර තියෙන ඩිස්ටන්ස් එක. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මොකද්ද? අපේ ට්‍රේඩ් වොලියුම් එකයි ඩිස්ටන්ස් එකයි අතර තියෙන්නේ ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක්. හරියට අර ග්‍රැවිටි එකයි ඩිස්ටන්ස් එකයි අතර තියෙන මොකක්ද ග්‍රැවිටේෂනල් ඇට්‍රැක්ෂන් එකයි ඩිස්ටන්ස් එක අතර තියෙන ඉන්වර්ස් රිලේෂන් එකම තමයි මෙතනදී ට්‍රේඩ් එකටත් තියෙන්නේ. ඒ වගේම මොකද්ද මාස් එකයි මාසසුයි ග්‍රැවිටේෂනල් ඇට්‍රැක්ෂන් එකයි අතර තියෙන පොසිටිව් රිලේෂන්ෂිප් එක මොකද්ද GDP එකයි අපේ නැත්නම් ඉන්කම් ලෙවල් එකයි අපේ ට්‍රේඩ් වොලියුම් එකයි අතර තියෙන්නේ මොකද්ද පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. එතකොට ඕකේ කතා කරන්න තියෙනවා තව දෙයක් අපිට අපේ large economic එකක් ගත්තොත් එහෙම එහෙනම් large economic එකක් ගත්තොත් එහෙම ඒකේ මොනවද GDP එක වැඩි. එතකොට large economic වල තියෙන මොකද්ද trade volume එක අනිවාර්යයෙන්ම
වැඩි කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. يعني high GDP tend to more imports නැත්නම් trade එක and attract spending from others. ඒ වගේම diminishes distance between two countries. يعني diminish කරනවා මොකක්ද? distance එක diminish කරනවා අපේ import මොකක්ද? countries අතර තියෙන. ඒ කියන්නේ දුර රටවල් එක්කලා තියෙන මොනවද? trade එක ගත්තොත් එහෙම distance එක වැඩි වෙන්න trade volume එක අඩු වෙනවා. distance එක අඩු වෙන්න අපේ trade volume එක මොනවද වැඩි වෙනවා කියන එක තමයි අපිට මේ gravitational model එකේදී පෙන්වන්න තියෙන්නේ. ඕකේ කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය basic idea එක තමයි. ඊළඟට අපිට කතා කරනවා මොකටද මේ distance එක matter වෙන්නේ කියලා. ඇයි මේ distance එක අපිට මේ international trade එකට වැදගත් වෙන්නේ කියලා. එතකොට අපි කතා කරනවා transport cost, time and perishability, synchronization cost, transaction cost, search and trust cost, cultural distance කියන 6 ගැන මම ඊළඟට ඒක ගැන වෙනම පැහැදිලි කිරීමක් සිදු කරනවා. ඊළඟට කතා කරන්නේ මේ distance එක ඇයි වැදගත් වෙන්නේ කියලා මේ අපේ international trade volume එක වෙනස් වෙන්න. හරිද? එතකොට ඒකට කතා කරන්න හේතු 6ක් තියෙනවා. පළවෙනි එක transport cost එක. මේ transport cost එක ගන්නේ අපේ ගත්තොත් එහෙම මොනවද? මේ distance එක වැඩි වෙන්න shipping cost නැත්නම් අපේ freight charges, insurance charges ඒ වගේ දේවල් වැඩි වෙනවා. එතකොට අන්න හේතුවක් තියෙනවා මොකද්ද? distance එක වැඩි වෙන්න අපේ මොකද්ද? import cost එක වැඩි වෙනවා. ඒ නිසා trade volume එක මොකද වෙන්නේ? අඩු වෙනවා කියන එක පෙන්වන්න පුළුවන්. time and perishability. ඒ කියන්නේ time and perishability කියලා කියන්නේ මෙතනදී අපිට කොච්චර කාලයක් යනවද? ඒ වගේම මේ භාණ්ඩයේ තියෙන ගුණාත්මකත්වය නැත්නම් මේ භාණ්ඩයේ ස්වභාවය වෙනස් වෙනවද නැද්ද කියන එක. එතකොට damage or losses of good due to weather or mishandling. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම weathers එක වෙනස් වීම මත දැන් මොකද මුහුද එනකොට නැත්නම් අපි ගත්තොත් එහෙම භාණ්ඩ මුහුද එන ගොඩක්ම එන්නේ. ඒ නිසා මුහුද එනකොට එක කුණාටු වලට අහු වෙනවා. ඒ වගේ දේවල් වලටපත් වෙනවා. ඒ වගේ මේක ගබඩා කරනකොට ඒ ගබඩා කරන කට්ටිය ගති මොකක් කර දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම decomposition and spoiling of organic materials. හරිද? ඒ කියන්නේ මොනවද? අර අපි ගත්තොත් එහෙම ඔය කාබනික දේවල් කියනකොට ඒවා මොනවද? ඒවා කුමින් ගිහිල්ලා හරි නැත්නම් ඒවා විනාශ වීමක් හරි සිදු වෙලා ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම loss of market. දැන් මේ product එක අපි import කරන්න දාන්නේ ගත්තොත් එහෙම අප්‍රේල් මාසේ. හැබැයි product එක එන්න අපිට යනවා දෙසැම්බර් මාස වෙනකොට. එතකොට අර තියෙන market එක මොකක්ද වෙලා තියෙන්නේ? loss වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ ඒ product එකට තියෙන market එක නැති වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා time and perishability එක බලපානවා මේ මොකටද? distance එකට. හරිද? ඊළඟට ගත්තොත් එහෙම synchronization cost. මේ synchronization cost එක කියලා කියන්නේ හරිද? අපි හිතුවොත් එහෙම දැන් අපි product එකක් හදන්න තියෙනවා. අපි product එකක් හදන්න input එක ගෙවෙන්න තමයි මේවා import කරන්නේ. ඒ කියන්නේ ගත්තොත් එහෙම අපි හිතන්නකෝ අපි mask හදන්න. අපි mask හදන්න නූල් import කරගන්නවා. එතකොට ඒ production එක අපිට bottleneck එකක් නැතුව පවත්වාගෙන යන්නේ නම් ඉක්මනට import වෙන්න ඕනේ නේද? ආයෙනම් මේ synchronization cost එක කියන්නේ අපිට ඒ input එක එන්න යන ගත වෙන කාලය. හරිද? ඒක synchronization cost එකක් නැතුව. ඒ කියන්නේ දැන් අපි දන්නකො අදිසියරි ඔන්න මේ import එක නැති වුණා. කියන්නේ ලොකු distance එකකින් අපි කියනකොට අපිට ගොඩක් කාලයක් යනවානේ. එතකොට අපි මේ රටේ product එක දෙන්න බෑනේ කොහොම හරි. එතකොට අපි හදිසි මිලදීන් ගැනීම වලට යන්න ඕනේ. එතකොට ඇති වෙන cost එකක් තමයි මේ synchronization cost එක කියලා කියන්නේ. ඊළඟට ගත්තොත් information and transaction cost කියන එක. කියන්නේ transaction cost එක. මේ transaction cost කියලා මෙතනදී අපි කතා කරන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි මෙතන transaction cost කියලා කතා කරන්නේ ඒ කියන්නේ දැන් අර distance එක වැඩි වෙන්න අපිට ඒ
බිස්නස් පාර්ට්නර්ගේ නැත්තම් ඒ සප්ලයර්ගේ තොරතුරු ගන්න තියෙන හැකියාව අඩුයි නේද? එතකොට එතනදී ඒ තොරතුරු දැනගන්න අපි මොනවද කරන්නේ? තවදුරටත් මොනවද? අපිට පිරිවැයක් දරන්න වෙනවා. එතකොට මේ ඩිස්ටන්ස් එක මැද වෙන්නේ මේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකත් අපිට අඩු කරගන්න. ඒ වගේම සර්ච් ඇන්ඩ් ට්‍රස්ට් කොස්ට්. මේ සර්ච් ඇන්ඩ් ට්‍රස්ට් කොස්ට් කියලා කියන්නේ අපේ මේ පාර්ට්නර් කෙනෙක් හොයාගත්තාන් පස්සේ අපිට එයාව මොනවද? විශ්වාසදායක වෙන්න බෑනේ. හරිද? මොකද හේතුව දැන් අපි ඉම්පෝර්ට් කරන්න පොඩි ගණන් වලින් නෙමෙයිනේ. එතකොට අන්න ඒකටත් අපිට මේ ළඟ ඉන්නවා නම් නැත්නම් ළඟපාතක හිටියා නම් එයා ගැන ගන්න පුළුවන් දොරතුරු වැඩි. කියන්නේ අර ඒක ඇවිල්ලා ඉන්ෆර්මේෂන් කොස්ට් එකත් එක්ක සාමාන්‍යයෙන් වද වෙලා යන එක තමයි සර්ච් ඇන්ඩ් ට්‍රස්ට් කොස්ට් කියන්නේ. ඊළඟට කල්චරල් ඩිස්ටන්ස්. කල්චරල් ඩිස්ටන්ස් කියලා කියන්නේ දැන් අපි ප්‍රොඩක්ට් එකක් ඉම්පෝර්ට් කරනකොට නැත්නම් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකක් වෙන රටවල් දෙකක් අතරනේ. ඒ රටවල් වල තියෙන කල්චරල් එකත් මේ ඩිස්ටන්ස් එකට බලපානවා. හරිද? එතකොට ඔන්න ඔය කරුණු ටික තමයි ඕකේ තියෙන්නේ. තවදුරටත් ඔයගොල්ලන්ට එක්ස්ප්ලනේෂන් එකක් ඕන නම් ඕකේ ලෙක්චර් ස්ලයිඩ් එක බලන්න තවදුරටත් ඒක විස්තර කරලා ඒකෙන් තියෙනවා. මම මේ සරල දල අදහසක් තමයි ඒකේ දුන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ ග්‍රැවිටි මොඩල් එකට තියෙන ආගියුමන්ට් තුනක් ගැන. එතකොට ආගියුමන්ට් තුන ගත්තොත් එහෙම පළවෙනි එක ඉන්කම් per capita, දෙවෙනි එක common language and colonial link, තුන්වෙනි එක free trade agreement. ඒ කියන්නේ මේ මොකද්ද? ග්‍රැවිටි මොඩල් එකට තියෙන ආගියුමන්ට් ටික. ඒ කියන්නේ ඩිස්ටන්ස් එක නිසා මොනවද? අපේ ට්‍රේඩ් වොලියුම් එක විනාශ වෙන්නේ නැහැ කියන එකට තියෙන ආගියුමන්ට්. මේ දෙක අතර තියෙන ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් නෙමෙයි කියලා තියෙන ආගියුමන්ට් තමයි මේ මොනවද අපි කතා කරන්නේ ඊළඟට. ඉන්කම් per capita එකයි ගත්තොත් එහෙම. ඔයා හිතන්නකෝ දැන් US කියන්නේ ඉන්කම් per capita එක වැඩි කන්ට්‍රි එකක්. එතකොට ඒගොල්ලෝ මේ ඩිස්ටන්ස් එකයි ගැන වැඩි සලකා බලනවාද? ඒගොල්ලන්ට හොඳ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට හොඳ ආදායමක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ලොකුවට ওই ඩිස්ටන්ස් එක කියන ගැන වැඩි බලන්නේ නැහැ. හරිද? ඒ වගේ මේගොල්ලෝන්ගේ ගත්තොත් එහෙම ටැරිෆ් රේට් එක සාමාන්‍යයෙන් අඩුයි මේ high income countries වල. ඊට පස්සේ ගත්තොත් common language and colonial links. Sharing language can double or triple trade between countries. Shared history and colonial ties also correlated positively with trade. දැන් ගත්තොත් එහෙම දැන් ඔය බ්‍රිටිෂ් කොලොනියක් විදිහට නේද ඕස්ට්‍රේලියාව තිබ්බේ. එතකොට ඕස්ට්‍රේලියාවේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි. වලට සමානයි ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි තියෙන්නේ. එතකොට ඒ වගේ ගත්තොත් එහෙම අපේ මොනවද මේ කොමන් ලැන්ග්වේජ් එකක් තිබීමක් මේ ට්‍රේඩ් එක වැඩි කරගන්න අපිට හේතු වෙනවා. එතකොට එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ඩිස්ටන්ස් එක ගැන. free trade agreement. එතකොට free trade agreement එකක් තිබ්බයින් පස්සේ ඒ රටවල් අතර තියෙන tariff rates මොනවා හරි දේවල් අඩුයි. එතකොට ගත්තොත් එහෙම agreement like EU ඒ කියන්නේ European Union එකේ තියෙන common market agreement එක වගේම NAFTA කියන agreement ගත්තොත් එහෙම මොනවද? ඒ වගේ ඒ product වල සාමාන්‍යයෙන් ඒ members ලගේ agreement එකේ හරි ඒ common market එකේ ඉන්න කට්ටියගේ මොනවද? ට්‍රේඩ් එක සිදු වෙනවා. මොකද හේතුව ඒගොල්ලෝගේ ටැරිෆ් රේට් ලෝ වගේම සමහර කරලා ෆ්‍රී ට්‍රේඩ් එකක් කියන්නේ ටැරිෆ් නැති එක. හරිද? ටැරිෆ් නැතුව තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ආගියුමන්ට් තුන තමයි මේ ග්‍රැවිටි මොඩල් එකට විරුද්ධව තියෙන්නේ. හරිද? එතකොට මෙතනදී කතා කරන්නේ ඉන්කම් per capita කියන්නේ higher income level එකක් තියෙනවා නම් ඒගොල්ලෝට ප්‍රශ්නයක් නැහැ. මේ ඒගොල්ලෝගේ ට්‍රේඩ් වොලියුම් එක කොහොමද වැඩි. ඒ වගේම common language එකක් colonial link එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ රටවල මොනවද? volume trade එක වැඩි වෙනවා, distance එක බලපාන්නේ නැහැ. free trade agreement එකක් තිබ්බත් එහෙම distance එක වැඩි ලොකුවට අපි සලකා බලන්නේ නැහැ. මොකද tariff rate එක වගේම cost එක අඩුයි. හරිද? එතකොට ඔන්න ඔය argument තුන තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මොකක් හරි තව දේවල් තේරුම් නැතුනොත් එහෙම අනිවාර්යයෙන්ම මේ අහන්න තවදුරටත් explain කළා මම ඔන්න වීඩියෝ එකක් දාන්නම් මේ method එක ගැන.